මවුස් එකෙන් පාලනය කරන ලෝකය. එදා ජැක් කාර්යාලයට ආවේ හැමදා වගේම සාමාන්‍ය විදිහට. කොම්පියුටර් එක ඔන් කරලා වැඩ පටන් ගන්න හිතාගෙන හිටියා. හැබැයි ටික වෙලාවකට පස්සේ ඔහුට අමුතු දෙයක් දැනුණා. කොම්පියුටර් මවුස් එක ස්ක්‍රීන් එකේ නෙවෙයි ගොඩක් ලස්සනට බිත්තිය මත හරහා යනවා. ජැක් ඇස් විශාල කරලා බැලුවා. මේක ඇත්තද කියලා හිතුවා. ඔහු හෙමින් මවුස් එක අතට ගත්තේ ටෙස්ට් එකක් කරලා බලන්න. ඔහු ක්ලික් කරා. එක මොහොතකින් බිත්තියේ කොටසක් ඩිලීට් වෙලා නැති වුණා. ජැක් හදිස්සියම බය වුණා. මේක කන්ට්‍රෝල් වෙන්නේ මගේ අතින්ද? ඔහු තව ක්ලික් කරා. 2ක් 3ක් මේසෙ මත තිබ්බ දේවල් පවා අතුරුදහන් වෙන්න පටන් ගත්තා. ඔහුගේ හදවත වේගෙන් ගැස්සෙන්න පටන් ගත්තා. ඒ වෙලාවේ ඔහුට අයිඩියා එකක් ආවා. මම මේකෙන් ඕන දේ ඩිලීට් කරන්න පුළුවන් නම් මට ඕන දේ කන්ට්‍රෝල් කරන්නත් පුළුවන් නේද? ඔහු මවුස් එක හෙමින් ඔෆිස් එකේ මිනිස්සු දිහාගෙන ගියා. එක ක්ලික් එකක් එක් මිනිස්සෙක් ඇත්තටම කිසිදා හිටපු නෑ වගේ අතුරුදහන් වුණා. ජැක් hina වුණා. දැන් ඔහුට බලය තේරුණා. ඔහු සේෆ් එක දිහා බැලුවා. මවුස් එක ඩ්‍රැග් කරලා ක්ලික් කරා. දොර ඕපන් වුණා වගේම ඇතුලේ තිබ්බ සල්ලි ටිකත් අතුරුදහන් වුණා. කවුරුත් කිසිම දෙයක් දැක්කේ නැහැ. කිසිම සාක්ෂියක් නැහැ. බොස් ෂොක් වෙලා හිටියා. ජැක් හිමින් hina වෙලා හිටියා. ඔහු නැවත කොම්පියුටර් එක ඕෆ් කරලා ඔෆිස් එකෙන් පිට වෙන්න යද්දී සෙක්‍රටරි කැබින් එක පසු කරනකොට තවත් අයිඩියා එකක් ඔහුගේ හිතට ආවා. ඔහු නතර වුණා. මවුස් එක අතට ගත්තා. ඔහුගේ අත හිමින් ඉස්සරහට දිගු වුණා. එදා ජැක්ට තේරුණා ලෝකෙ ඩිලීට් කරන බලය තියෙනවා කියන්නේ ඒක පාලනය කරන්න පුරුවන් කෙනා කවුද කියන එක තමයි ඇත්ත ප්‍රශ්නය.